ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා. Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉනවා නේද? අද මම යනවා ළමයි ගමනක්. මං අද යනවා මට පෙඩිකියුර් එකක් කරගන්න. මං ගොඩ කාලෙකින් පෙඩිකියුර් එකක් කරේ නෑ. මං හිතන්නේ මං අන්තිමට පෙඩිකියුර් එකක් කරේ දෙසැම්බර් වල. ඔව් දෙසැම්බර් වල මං ආයෙ පෙඩිකියුර් එකක් කරේ නෑ. ඉතින් මං අද යනවා පෙඩිකියුර් එකක් කරන්න. ඒකත් කරන්න යනවා. ඒක එතනට ගිහලා බලමු මොකද කරන්න කියලා. පොඩ්ඩක් ස්කින් එක පෙන්නලා. නේද? හරි එහෙනම් යන් මම අද යන්නේ නුගේගොඩ කැලිස්ටා සැලූන් එකට. ඒක ළමයි ඔෆර්ස් වගේක් තියෙනවා. මම එකයි යන්නේ මේ මම එතනට කියලා හරියටම බලලා මම දැක්ක Facebook එකේ. ලේන් යනවා බං. ඒගොල්ලෝගේ ඔෆර්ස් වගේක් යනවා. මම හරියට මෙතනට කියලා බලලා ඔයගොල්ලන්ට මම වීඩියෝ එකේ අතුරු කියන්නම්. හරිද? මට එච්චර ඒක මේවන් විතර නෑ. හරි එහෙනම් යම් මාත් එක්ක මම මේක තමයි ඇන්දේ මේකේ පේජ් එකකින් මොකද ජිනදාරි කියලා පේජ් එකකින් මම TikTok එකේ ඩීටේල්ස් දාලා තියෙන මේක මාර ලස්සන ළමයි මේකේ තව මට දෙන තව පින්ක් එකක් තිබ්බා බ්ලැක් දෙකක් තිබ්බා ඔයගොල්ලෝ ගිහලා බලන්න මේ මාර ලස්සනස මාර මේ කම්ෆර්ටබල් මේක ඉතින් ඔව් හරි එහෙනම් ටග් ගාලා යන් වැඩි කතා ඕනේ ටග් ගාලා යන් මම ඔයගොල්ලන්ට කියන්නම් මොකද වෙන්නේ කියලා එහෙනම් ඉතින් යම් මාත් එක්ක හරි එහෙනම් මං ඇඳගත්තා මම මේක තමයි අද ඇඳේ ස්කර්ට් එක නම් ගත්තේ ෂෙයින් එකෙන් ඔයගොල්ලන්ට මතක ඇති ඔය ස්ලිපර්ස් දෙකේ උවේ තාතරට ඉඳන් ඔක්කොම බ්ලොග් එකේ කියනවා නැත්තම් මට ඔයගොල්ලෝ දාන කමෙන්ට්ස් වලට රිප්ලයි දාන්න විදියක් නැහැ හැමෝම අහනවා ඒක තමයි මම දැන් මේ වොයිස් එකෙන් මේක දාන්නේ හරි අපි ඩග්ගාලා යමු හරි මං අද ආවේ සැලෝන් කැලිස්ටා එකට නුගේගොඩ තියෙන මුලින්ම මං පෙඩිකියුර් එක කරා ඊට පස්සේ තමයි මම ෆේෂියල් එක කළේ ඉතින් ළමයි මේ පෙඩිකියුර් එක 990 ඉඳන් තියෙනවා. 990ට පෙඩිකියුර් ඔයගොල්ලෝ අහලා නැහැ නේද? ඔයගොල්ලෝ සැලූන් කැලිස්ට් එකට ගියොත් ඔයගොල්ලන්ට 990ට පෙඩිකියුර් එක කරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතයි 990 වුණාම ටග් ගාලා ඉවර කරයි කියලා නෑ ළමයි. හරිද? ඔක්කොම ක්ලීන් කරලා ඊට පස්සේ මසාජ් එකක් දෙනවා ළමයි. සුපිරි. මට නම් හරිම සනීපයි. ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එක. අතරම මසාජ් එක නම් මාරම සුපිරි. මං කිව්වේ සුපිරි මසාජ් එකක් දෙනවා ආයෙ ඉතින් නිින්දත් යනවා අනිත් එක කපල් පැකේජස් උත් තියෙනවා ඔයගොල්ලන්ට ඔන්න බලන්න පුළුවන් ගිහින් ඇත්තටම මේ පෙඩිකියුර් එක කරන්නේ දැන් මාස 4කට පස්සේ මම දෙසැම්බර් මාසෙම අන්තිම පෙඩිකියුර් එකක් කරේ මට කරගන්න බැරි වුණා වැඩත් එක්ක ඇත්තටම අපි බැලුවාම අපේ කකුල් දෙකෙන් අපි හැමදේම කරන්නේ එහෙට යනවා මෙහෙට යනවා ඒ හින්දා අපේ කකුල් දෙකටත් අපි සාත්තු කරන්න ඕන ඇත්තට මේක මගෙන් වෙන්නේ නැති තරම්ම නිසාම තමයි මම පෙඩිකියුර් එකක් කරගන්න ඕන කියලා මම ගියේ හරි ඊට පස්සේ මෙන්න මේ ජෙලි එක දැම්මා මම මේක මේ ෆස්ට් ටයිම් තමයි try කරන්නේ මුලින් මේක උණුයි ඒක පොඩක් නිවලා තමයි දැම්මේ මාරම සනීපයි ළමයි කකුල් දෙක එතනට දැම්මහම විනාඩි 20ක් පැය කාලක් වගේ තිබ්බා මට හරියටම මතක නෑ ඊට පස්සේ එකෙන් හොඳට කකුල මසාජ් කරා මේගොල්ලෝ කකුලට පැක් එකකුත් දැම්මා. ඇත්තටම මාර සිනිදුයි මගේ කකුල දැන්. දැන් මම මේක කරන් ආවිලා දැන් දවස් දෙකක් වගේ වෙනවා. තාම ඒ විදියටම තියෙනවා. ඒ විදියටම කියන්නේ අර තිබ්බ ලුක් එක ඒ විදියටම තියෙනවා. ඉතින් මම මෙතනට එනකොටත් ටික දෙනෙක් හිටියා පෙඩිකියුර් එක කරන ගමන්. මේ සැලූන් එකට ඔයගොල්ලෝ දාන ගොඩාරියක් අය එනවා ළමයි. මමත් ඒක දැනගත්තේ මෙතනට ගියාට පස්සේ මොකද මෙතන ට්‍රීට්මන්ට් මාරම හොඳයි. ඒ නිසා තමයි එන්නේ. ඊට පස්සේ මට හම්බුණා ළමයි බීම් එකක් BB මට ඊට පස්සේ මගේ කකුලට දැම්ම පැක් එකක් ඊපස්සේ ඒකත් ගල් වෙනකම් වගේම තිබ්බා ඔය කලර් එක දුරු පාට වෙනකම් වගේ තියලා වොෂ් කරා
හරි මම උන්ට කිව්වනේ පෙඩිකියුර් එක මට ෆේෂියල් එකකුත් මෙතනින් කරගන්න ඕන කියලා. ඊට පස්සේ මගේ ස්කින් එක බලලා ඒ අක්කා මට කිව්වා RF කොලජන් ෆේෂියල් එක කරමු කියලා. ඒක ළමයි අර ගෝල්ඩ් එකක් දාලා තමා කළේ. මම ඔයගොල්ලොන්ට ඒක පෙන්නන්නම්. මම පොඩි වීඩියෝ ෂොට් කෑලි ටිකක් ගත්තා. මම ඔයගොල්ලොන්ට පෙන්නන්නම්. මෙතනදිත් ළමයි සුපිරි මසාජ් එකක් දෙනවා. ඇත්තටම මානසානිපයි මසාජ් එක. මම මේ ෆේෂියල් දාලා මට මේ මසාජ් එක හම්බුනාමයි ඇත්තටම. හරි. මුලින්ම අපේ මූණ හොඳට ක්ලියර් කරගන්නවා. මුලින්ම හොඳට ඇප්ලයි කරලා ඊට පස්සේ ළමයි අපේ තියෙන black heads white heads අයින් කරනවා. මගේ black heads නම් ගොඩක් තිබ්බේ නෑ කිව්වා. මගේ මේ නළලේ පිම්පල් ටික නම් තාම තියෙන. ඒතර පිම්පල් නෙමෙයි ඒ මාක්ස් ටික ඔයගොල්ලෝට මතක ඇති. මම හැම vlog එකකම මගේ කියලා තියෙනවා. මේ බලමු මම දාලා ට්‍රීට්මන්ට් එක ඔක්කොම කරනවා. මම හරි ගියප එක මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කියන්නම්. දැන් කියන මම මේ කරපු ෆේෂියල් එකේ ප්‍රයිස් එක RF කොලජන් ෆේෂියල් එකේ ප්‍රයිස් එක 13000යි. ඒ වුණාට අවුරුද්ද මාසෙට ඔෆර් එකක් යනවා. එතකොට මේ ෆේෂියල් එක ඔයගොල්ලන්ට 7000කට කරගන්න පුළුවන්. 7000ට ළමයි මම කියන්නම් මේ ෆේෂියල් එකේ තියෙන දේවල්. මේකේ ළමයි අන්ඩර් අයි ට්‍රීට්මන්ට් එක කරනවා. අපේ තියෙන ඩබල් චින් ට්‍රීට්මන්ට් එකත් මේ ෆේෂියල් එකේ තියෙනවා. ආය මූණට කොලජන් ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. අපේ black heads white heads අයින් වෙනවා. golden එක කරනවා. ඉතින් මේ ඔක්කොම තමයි මේ පැකේජ් එකට යන්නේ. අන්ඩර් අයි ට්‍රීට්මන්ට් ඩබල් චින් ට්‍රීට්මන්ට් වෙන කරන්න ගියොත් ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රයිසස් කොහොමද කියලා. මේ ෆේෂියල් එකේ ඔක්කොම තියෙනවා. මේ මසාජ් එක මං කිව්වේ මට මසාජ් එක තමයි බෙස්ට් එක. මසාජ් එකක් නම් දුන්නා. මම කිව්වේ ඔයගොල්ලන්ට මේ ෆේෂියල් එකේ ඔක්කොම තියෙනවා කියලා. ඊට පස්සේ අන්ඩර් අයි එකයි ඩබල් චින් එකයි ආයෙ කරා. මේ ට්‍රීට්මන්ට් එකෙන් ළමයි අපේ මූණේ තියෙන මසල්ස් ඒවා ඔක්කොම අර ගානට වගේ හැදෙනවා. මෙන්න මේ කරන ට්‍රීට්මන්ට් එකෙන්. අසදා මෙන්න මේ ගෝල්ඩ් ස්ටිකර් එක අලවලා ඊට පස්සේ ඒකත් මූණට මේවා කරා. ඉතින් මට පොඩ්ඩක් රිදුනා. ඊට පස්සේ හරි ගියා. අතන මේ ෆේෂියල් එක මාර හොඳයි. ගෙදර ආවට පස්සේ තමයි තේරෙන්නේ අර එන ලුක් එක මාරම හොඳයි මූණට. ඊට පස්සේ මේ ගෝල්ඩ් පැක් එක දාලා ඊට පස්සේ ආයි පැක් එකක් දාලා වොෂ් කරලා ඕන කරලා ෆේෂියල් එක ඉවර වුණා. ඕගොල්ලන්ටත් පුළුවන් සැලෝන් කැලිස්ට් එකට එන්න. මේගොල්ලෝගේ අවුරුදු මාසයේ හොඳ ඔෆර්ස් වගේක් යනවා. මං කලින් කිව්වා වගේ. අතිසෙන් කියනවා වගේ Tamanට ආදරේ කරන්න, Taman ට්‍රීට් කරගන්න, පොඩි වෙලාවක් හරි Taman වෙනුවෙන් වෙන් කරන්න. ඉතින් මම වැඩි විස්තර ඕගොල්ලන්ට දැනගන්න ඒගොල්ලෝගේ contact numbers දාලා තිනවා. ඕගොල්ලන්ට කතා කරලා වුණත් පැකේජස් කොහොමද වෙනස් වෙනවද ඒව ඔක්කොම දැනගන්න පුළුවන්. අවුරුදු මාසයේ ලොකු ඔෆර්ස් වගේක් යනවා. ඒ හින්දා ගිහිල්ලා කරගන්න. අවුරුදුත් එනවනේ නෑදෑයොත් එනවනේ. ඒ හින්දා ලස්සට ඉන්න බලන්න. හරි එහෙනම් ඔහොම තමයි vlog එක. තවත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. මගේ WhatsApp channel එකට join වෙලා නැත්තම් දැම්ම ගිහලා join වෙන්න. මම පල්ලෙහා comment එකක pin කරලා තියෙනවා. ඒකේ මම හැමතිස්සෙම update දානවා. ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් hina වෙලා සතුටින් ඉන්න ඕන. Bye guys. තවත් අලුත් vlog එකකින් හම්බ වෙමු.